Hi guys, ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ කමෙන්ට් රෙඩි එපිසෝඩ් එක. ඉතින් guys, අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අත ගාලා කෙලින් කරලා කෙල දාලා ඇතුල් කරන දේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකේ කමෙන්ට් රෙඩි එපිසෝඩ් එක. අත ගාලා කෙලින් කරලා කෙල දාලා ඇතුල් කරන දේ මොකක්ද? ඉතින් තාමත් මගේ ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම වීඩියෝ එකේ link එක මගේ පල්ලෙහා description එකේ දාන්නම්. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ link එකට ගිහිල්ලා වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් සමහරක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැලලා තිබ්බා. හැබැයි මේ වීඩියෝ එකේදී මම කිසිම වැරදි වචනයක් පාවිච්චි කරේ නැහැ. මේක ඇත්තටම තේරවිල්ලක් වගේ දෙයක්. ඉතින් ඒ වැරදිට හිතපු කට්ටියට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක දිහා හරියට බැලුවොත් හරියට ඒකට අහුම්කම් දුන්නොත් ඔයාලට මේ වීඩියෝ එකේ වරදක් තියනවාද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මට සමහර කට්ටිය පට්ට විදියට කුණාටුවෙන් බැලලා තිබ්බා. ඉතින් ඒ වෙන්නත් මම ඔයාලත් එක්ක තරහ නැහැ. ඉතින් ගොඩක්ම හොඳ කමෙන්ට් ඇවිල්ලා තිබ්බා. ඒ කමෙන්ට් කරපු හැමෝටම thank you. ඉතින් ඔයාලා මට දාලා තිබ්බ කමෙන්ට් වලින් ටිකක් මම අද මේ වීඩියෝ එකේදී කියවනවා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ වීඩියෝ එකට පට්ටම සපෝට් එකක් දුන්නා දුලෝෂාන් උබුදු දසුන්. ඉතින් එයාලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් ආවේ කමෙන්ට් රෙඩි එපිසෝඩ් එක නිසා ඔයාලා මට දාලා තියෙන කමෙන්ට් අද මට පුළුවන් තරමක් මම කියවනවා. ප්‍රමෝද් දුවන් මේක නම් පට්ට තව අලුත් එකක් ඕනේ. අනිවාර්යෙන් ඉක්මනට මේ සිටුේෂන් එක ඉවර වෙච්ච ගමන් අලුත් වීඩියෝ එකක් කරනවා. තුසිත රාජපක්ෂ මනියාගේ ක්ලෝන් එකක් නේ අර කොල්ලා. ඒක නම් ඇත්ත අර මම හිතන්නේ අර ඒක කොල්ලෙක් පට්ට උත්තරයක් දුන්නා. අත ගාලා කෙලින් කරන්න ඕනේ. ඊට කෙල දාලා ඇතුල් කරන්න ඕනේ. කෙලම දාන්න ඕනේ අර කරන්නේ වයිද? කෙල දාන්න නැද්ද? කෙල දානවා මේක. උත්තරේට එච්චර අවුලක් නැහැ ගම් දාන්නත් පුළුවන්. මේ ඉතින් ඒක තමයි එතනදී ඇත්තටම මේ වීඩියෝ එකේ මම දැකපු මේ හැබැයි මෙහෙමයි. එතනදී උත්තරේ දීපු කොල්ලා ඇත්තට හිතේ තිබ්බ දේ කිව්වේ. ඒ කියන්නේ සමහර කට්ටිය හිතේ තිබිලා වැරදි හැඟීම් මේව හංගන් හිටියේ. හැබැයි ඒ කොල්ලා මේ හිතේ තියෙන වැරදි හැඟීම් හංගන් හිටියේ නැහැ. කෙලින්ම කියලා දැම්මා එලිපිටම. ඉතින් ඒ අතින් රෙස්පෙක්ට් කරන්න ඕනේ කෙලින් කතා කරනවා. මෙතනදි ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මෙතනදි මට බැනලා දාන කමෙන්ට් මම කියවන්නේ නැහැ. මොකද මේ ඒක මගේ channel එකටත් හරිය නැහැ. අනිත් එක මේක පොඩි ළමයි බලනවා නම් එයාලටත් හරිය නැහැ. ඒකයි. ජූඩ් ජයසිංහ දාලා තියෙනවා good job brother. කැත විදියට හිතපු මිනිස්සුන්ට හොඳ ටොක්කා. අන්න වචනේ. good job brother. කැත විදියට හිතපු මිනිස්සුන්ට හොඳ ටොක්කා. ජූඩ් ජයසිංහ දාලා තියෙන්නේ. ඒක නම් ඇත්ත. ගොඩක් අය කියන්නේ ගොඩක් අය නෙමෙයි සමහරක් අය වැරදියට හිතනවා. අපි වැරදි කෝණයෙන් බැලුවොත් ඕන දෙයක් අපිට වැරදියට තමයි හිතෙන්නේ. ඒක ඉතින් ඒකේ නම් බලන විදිය. සම්පත් විජේසූරිය ඊළඟ දවසේ අහපන් එක පොල්ලේ දෙක එල්ලේ මොකද්ද කියලා. ඒක නම් මම දන්නේ නැහැ හරියටම. හෙයියා ප්‍රොඩක්ෂන් ඉතින් අරකට නෑ ඒක වෙන්න බෑ. ඒක වැරදි. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙනම් මට තාරමැද කියලා බුටි ගන්න තමයි වෙන්නේ. ප්‍රවීන් ප්‍රියදර්ශන උඹලගේ ගෙවල් වල අයගෙන් අහපල්ලා. ගෙවල් වල අයගෙනුත් මං අහලා තින්නේ. ඒකේ වචනේ වරදක් නැහැනේ. ඒ නිසා මට මගේ අම්මා තාත්තගෙන් අහන්න උනත් බය වෙන්න ඕමනාවක් නැහැ. බානු ප්‍රියදර්ශන කොල්ලෙක්ට නිකන් දෙන්න බැරි උඹේ gift එක කෙල්ලෙක්ට දුන්නාම බලන එකත් එකා වුණා බං. දන්නේ නැහැ. කමන්න මේක තියාගන්න gift එක. මේ ගන්න කමන්න. හිඳි කට්ටයි නුනේ මතක තියාගන්න. එහෙම හිතන්න එපා. කෙල්ලෙක්ට නිකන් දුන්නා තමයි. ඒ වගේම කොල්ලන්ටත් නිකන් දුන්නා. හැබැයි වීඩියෝ ක්ලිප් එක ගත්ත විදිය අනුව තමයි දැම්මේ. සමහරක් කොටස් වල වීඩියෝ කරේ මගේ යාළුවෙක් දුලුෂාන් කියලා. ඉතින් ඒ වීඩියෝස් වල සමහරක් කොටස් අරගෙන තිබ්බේ නැහැ. ඉතින් අරගත්ත නැති කොටස් මට දාන්න බෑ. ඉතින් අර කෙල්ලන්ගේ කොටසත් මම කපලා අයින් කරනවා. හැබැයි ඒක මම දැම්මේ එතන පොඩි ආතල්ලයක් තිබ්බා. ඒකයි මම මේ වීඩියෝ ක්ලිප් එක දැම්මේ. ඉතින් වැරදිට හිතන්න එපා. ගොඩක් අය ඉතින් හිතන්නේ කෙල්ලෙක්ට gift එකක් දුන්නාම මම කොල්ලන්ට දුන්නේ නැහැ. ඉතින් කෙල්ලන්ට ඇඹරිලා දුන්නේ කියලා එහෙම හිතන්න එපා. කෙල්ලන්ට ඇඹරුන්නේ නැහැ. gift එක දුන්නේ ගොඩක් කට්ටියට දුන්නා gift එක. මේ
උත්තර නොදුන්න කට්ටියටත් gift එක දුන්නා. කොල්ලන්ට කෙල්ලන්ට කියලා ભેදයක් තිබුණේ නැහැ. අර කෙල්ලන්ට දෙන එකේ වීඩියෝ ක්ලිප් එක දැම්මේ. ඒ වීඩියෝ ක්ලිප් එකේ පොඩි ෆන් එකක් තිබ්බා. ඒකයි ඒ ක්ලිප් එක දැම්මේ. නැත්නම් ඒ ක්ලිප් එක මට අයින් කරන්න තිබ්බා. ඒකයි මම ඒක අයින් නොකර ඒ වීඩියෝ ක්ලිප් එකේ හිම්මම දැම්මේ. මලින්ද සත්‍යම් යකෝ රහලා උඹට මහාර පරිප්පුවන්නේ සෙට් උනේ බං. මම මලින්ද ස්කූල් එකේ බයෝ එකේ හිටිය. මම හිතන්නේ රහලා කියන්නේ අර උත්තරේ දුන්න කොල්ල වෙන්න ඕනේ මං හිතන විදියට. කෙල ගන්න ඕනේ. කෙල ගන්නත් ඕනේ. මන් දන්නවා නූල. ඉදිකට්ට නූල දාන එකනේ. යන්න උත්තරේ. මනියාගේ ෂේප් මූ. චාරුක මල්ලි දාලා තියෙන්නේ. මනියාගේ ෂේප් මූ. ඒකත් මං හිතන්නේ අර නියම උත්තරය දුන්න කොල්ලාගේ ඒකට තමයි ඔය කමෙන්ට් එකක් දාලා ඇත්තේ. සාරා දාලා තියෙන හොඳ කමෙන්ට් එකක්, වටින කමෙන්ට් එකක්. වචන කැත නැහැ. සමහර මිනිස්සුන්ගේ හිතයි කැත. වැරදි විදිහට හිතන කෙනාට මොනා කිව්වත් වැරදි. බුද්ධිමත් අයත් අපි අතර ඉන්නවා. ඒ ගැන සතුටුයි. ඒක නම් ඇත්ත කතාව. මොකද වචනේ වැරදියට හිතුවොත් ඒකේ වැරද්දම තමයි වෙන්නේ. ඒ වචනේ කියනකොට ඒ වචනේ හරියට නොතේරුම් ගත්තොත් ඒකේ අපිට වරදක් පමණයි පේන්නේ. හැබැයි හරියට තේරුම් ගන්න කෙනාට ඒකේ ඒ වචනේ වරදක් පේන්නේ නැහැ. වචනේ හරියට තේරුම් ගත්තොත් හරි උත්තරේ දෙන්න පුළුවන්. අත ගාලා කෙලින් කරලා කෙල දාලා ඇතුල් කරගන්න. ඉන්දිකාටර නූල. හරියට. එයා කිව්වා උත්තරේ නම් එයාට gift එක thank you. අංජුට යාපදාලා තියෙනවා. මගෙන් ඇහුවනම් මරලා යන්නේ. එනවා මෙතන මගුල් අහන්න. වැඩකට ඇති දෙයක් නම් කමක් නැහැ. ඉතින් අපි මේක කාගෙන්වත් බලෙන් ඇහුවේ නැහැ. අපි කතා කරලා මේම වීඩියෝ එකක් කරනවා. මේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්ද කියලා අහලා තමයි මේ වීඩියෝ එක කරේ. නැතුව කාගෙන්වත් බලෙන් අපි ඇහුවේ නැහැ. කසුන් හර්ෂ දාලා තියෙනවා. මරුවයි මන් නම් කලින්ම දැනගත්තා නූලයි ඉදිකට්ටයි කියලා. මං සිතූ ආකාරයට සුබ පතනවා. දිගටම කරන් යන්න කියලා. thank you මල්ලි. කලන එන්ටර්ප්‍රයිසස්. කොල්ලෝ ටික අවුලක් නෑ බන්. අර කෙල්ල තමා මරු විදියට හිතුවේ. අතගාලා කෙලින් කරලා කෙල දාලා ඇතුල් කරන දේ මොකක්ද? දන්නේ දැන් මෙයා දන්නවද? නැහැ. එහෙම වෙන්නත් පුළුවන්, වැරදි හිතුව වෙන්නත් පුළුවන්. හැබැයි දන්න ඉතින් හිතේ තිබ්බ දේ කිව්වේ නෑ උත්තරේ. අපි දන්නේ වැරදි හිතුවද කියලා. හැබැයි හිතුවත් කරන්න දෙයක් නෑ. මොකද මම හැබැයි වැරදි වචනයක් නෙමෙයි නිසා. යක්කු බොලව් අපි hina වුණ ඔක්කොම වල්කමට සිරාවට කියන්නේ නැත්තම් එකපාරට hina යන්නේ නෑනේ. hina වුණ ඔක්කොම වල්කමට සිරාවට කියන්නේ නැත්තම් එකපාරට hina යන්නේ නෑනේ. අප ගාලා කෙලින් කරලා කෙල දාලා ඇතුල් කරන්න. එහෙම වෙන්න පුළුවන්. මොකද එකපාර ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට සමහරක් කට්ටිය හිතන්නේ ඒක වැරදි දෙයක් කියලා. ඉතින් එහෙම හිතුනම යාලට ඒකට උත්තර දෙන්න බෑ. මොකද එකපාරට ලොක් වෙනවා. ලොක් වෙලා යාලා එතනදී කරගන්න දෙයක් නැති කමට ඒ උත්තරේ නොදී යනවා. සිතුම් දිනිසිරු අර කැම්පස් යන සෙට් එක කැම්පස් ගියාට වඩා හොඳයි ගෙදර හිටියනම්. උත්තරේ නොදුන්න හින්දාද කොයිද මේ කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒක සමහරක් කට්ටිය දන්නේ නැහැ. සමහරක් කට්ටිය නම් ගොඩක් අය දැනගෙන හිටියා. මීටර නෑ නේ. දන්නවද? හිතෙන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. ඒක තමයි මචං ඉදිකට්ටයි නූලයි. හරිද? ප්‍රසාද් මధుරංග කෙල්ලෝ හද්දවල්. ඕන්නම් ඉතුරු කියන්න බෑ. ඒක නිකන්. ඒ කැල්ල කියන්න බෑ. ඉතින් ඒ කැල්ල මම ස්ටොප් කරනවා, බ්‍රේක් කරනවා. අත ගාලා කෙලින් කරලා කෙල දාලා ඇතුල් කරන දේ මොකක්ද? ඔය දන්නා ඒක. ඔය දන්නා හොඳටම දන්නා. gift එකේ මොනවාද තිබ්බේ? ගගන දක්ෂිණ දාලා තියෙනවා. gift එකේ තිබ්බි චොකලට් එකක්. ධනංජය ෆයිට් දාලා දෙනවා. ලංකාවේ වුන් සල්ලි හොයන්න ප්‍රසිද්ධ වෙන්නයි මේවා තමයි කරන්නේ. නිදකින්. මේවා ප්‍රසිද්ධ වෙන්නවත් ජනප්‍රිය වෙන්නවත් සල්ලි හොයන්නවත් නෙමෙයි කරේ. මොකද මගේ ඩේටා ටික කපාගෙන තමයි මම වීඩියෝ එක දාන්නේ. සහ මේක තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙන්න ඕන හින්දායි මේ වගේ වීඩියෝ එකක් දැම්මේ. මොකද මේ වගේ ගොඩක් මිනිස්සු මේ වගේ දෙයක් ප්‍රශ්නයක් ඇහුවොත් වැරදියට හිතයි. ඉතින් කවදා හරි දවසක මේ ප්‍රශ්නේ වෙන කවුරුහරි ඇහුවොත් අනිවාර්යෙන් හරි උත්තරය දෙයි. මොකද මගේ මේ වීඩියෝ එක බලපු හින්දා.
ඉතින් guys ගොඩක් අය මට like කරලා තිබ්බා, comment කරලා තිබ්බා, මගේ වීඩියෝ share කරලා තිබ්බා, ඒ වගේම මට බැලලා තිබ්බා, මට dislike දාලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ආදරේ, ගොඩක් thank you. ඔයාලා මට බැන්නා කියලා මම ඔයාලත් එක්ක තරහ නැහැ. මම මේ comment episode එක කරේ මට බැනපු කට්ටිය පෙන්වන්නවත් එහෙම දෙයකට නෙමෙයි. මට හිතුණා මේ වීඩියෝස් වල හොඳ නරක දාලා තියෙන ගොඩක් අය හිටියා. ඉතින් ඒක නිසා තමයි මට මෙහෙම එපිසෝඩ් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. එහෙනම් guys අද මම මගේ මේ කමෙන්ට් රෙඩි එපිසෝඩ් එක මෙතනින් එන්ඩ් කරනවා. ඒ වගේම කියන්න කැමතියි guys මගේ වීඩියෝස් වලට like කරපු, comment කරපු සහ මගේ වීඩියෝ බලලා share කරපු සහ මට dislike කරපු, මට බැලලා comment කරපු ඔයාලා කාත් එක්කවත් මගේ හිතේ කිසිම තරහක් නැහැ. එහෙනම් guys අලුත් දවසක අලුත් විදියට අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා මගේ පරණ වීඩියෝස් බලන්න. ඒ වගේම guys ඔයාලා තාමත් මගේ හෂි අබ්දුල් YouTube channel එක subscribe කරලා නැත්නම් දකුණු පැත්තේ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell එක අමතක නොකර click කරන්න. එහෙනම් guys අදම යනවා ඔයාලා හැමෝටම ජය වේවා.